Welcome to Kupia, your technology knowledge hub. ඔන්න අද කුප්පිය තවත් if function එක ගැන මොකක්ද අපි අද කතා කරන්න යන්නේ if function එක කතා කරන්න යන්නද if s එක ගැන. හරි. මොකක්ද මේ if s කියන්නේ? if s කියන්නේ if එක වගේම තවත් function එකක්. මේකෙදි වෙන්නේ true කියන පැත්තට තවත් logic ටිකක් add කරගෙන යන එක. ඉතින් ඔයාලා දන්නවා if කියන function එක ඉස්සරහට යන්නේ 100 උත්තරත් එක්ක. ඒ කියන්නේ yes නම් මොකද්ද no නම් මොකද්ද කියන එකත් එක්ක. ඉතින් අපිට මේ if s එකේදී පුළුවන් yes කියන පැත්තට තව logic ටිකක් add කරන්න. ඒ කියන්නේ ඔයාලට මතක ඇති if function එක ගැන අපි කරපු වීඩියෝ එකේදී classroom එක data ටිකක් පාවිච්චි කරලා ඒ ළමයින්ගේ ලකුණු categorize කරුවා. එතනදී ඔයාලට මතක නම් අපි A B C සහ W කියන category වලට ලකුණු ටික categorize කරා. අන්න ඒ වගේ එකක් අපි ගිය පාර if කියන function එකේ true කියන පැත්තට තවත් if function ලියලා තමයි මේ වැඩේ කරුවේ. හැබැයි if s එක පාවිච්චි කරලා මේ වැඩේ එහෙම කරන්නේ නැතුව අපිට තව ටිකක් ලේසි විදිහට කරන්න පුළුවන්. තව දෙයක් මතක් කරන්න ඕනේ මේ සමහර functions අපි පාවිච්චි කරන Excel version එකක වෙනස් වෙනවා. අපි මේ වීඩියෝ වල කතා කරන function ඔයාලා පාවිච්චි කරන Excel වල නොතියෙන්න පුළුවන්. හේතුව version එක අලුත් අලුත් functions ඇවිල්ලා තියෙනවා. සමහර පරණ versions වල මේ function ඇවිල්ලා නැහැ. ඉතින් මේ වගේ වෙලාවට මේ කියන කාරණේ සාමාන්‍ය if එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒ කියන්නේ කරදර වෙන්න එපා. හැබැයි අලුත් version තියෙන කට්ටියට if s එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ලේසි ඒකට වඩා. හරි. අපි බලමු කොහොමද function එක පාවිච්චි කරන්න කියලා. හරි. ඉතින් අපේ සුපුරුදු data table එක තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ data table එකේ තියෙන්නේ all center එකට ආපු all වල records සහ classroom එක ළමයි ගත්ත ලකුණු වල record එකක්. ඉතින් මේ data ටික පාවිච්චි කරලා අපි බලමු function එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්. මේ මම පාවිච්චි කරන data sheet එකේ link එක මම දාන්නම් description එකේ download කරගෙන try කරලා බලන්න if s function එක. අපි customer satisfaction score එක පාවිච්චි කරලා score එක 0.3ත් අතර නම් bad විදියටත් 4ත් 6ත් අතර නම් normal විදියටත් 7ත් 10ත් අතර නම් good විදියටත් customer situation එක rate කරන්න හදන්නේ අපි. ඉතින් කරලා බලමු. හරි අපි ලියමු function එක සමානයි if s පළවෙනි logic test එක customer satisfaction score එක උඩයි නම් 4ට මොකද්ද වෙන්න ඕනේ අපිට ඕනි bad වෙන කමෙන්ට් එක දෙවනි logic එක customer satisfaction score එක උඩයි නම් 4ට වඩා මොකද්ද logic output එක වෙන්න ඕනේ normal. තුන්වෙනි logic එක customer satisfaction score එක උඩයි නම් 11ට අපිට ඕනි good. ඉතින් අපි ෆෝමියුලා එක කොපි කරමු. පල්ලෙහාට ඩබල් ටැප් කරුවා ෆෝන් එකකින් එන ෆෝමියුලා එක කොපි වුණා. ඉතින් අපි තව පාරක් try කරමු classroom data එක පාවිච්චි කරලා. හරි. මේකෙදි මොකක්ද අපි කරන්න හදන්නේ? මේකෙදි අපි කරන්න හදන්නේ ඉතින් ළමයින්ගේ ලකුණු බේස් කරගෙන අපි යාලගේ ලකුණු categorize කරන්න හදන්නේ. හරි. අපි ලියමු වැඩි වෙලා ගන්නතු function එක if s මොකද්ද logic එක marks විශාලයි සමානයි නම් 75ට යාට ඒකක් තියෙනවා. හරි. දෙවෙනි logic එකේ මේ දාන්නේ marks විශාලයි හෝ සමානයි නම් 50ට output එක වෙන්න ඕනේ යාට ඕනේ B එකක්. තුන්වෙනි logic එක marks විශාලයි හෝ සමානයි නම් 25ට යාට ඕන C එකක්. එහෙම නැති අයට අපිට ඊගාව logic එක ලියන්න නැතුව මේක ලියන්න පුළුවන් ඕනනම් true ඉස්සර logic එක පාස් කරගෙන එතනට ආවොත් එතනට ඕනි W. අපි डबल क्लिक करूँ नतीजा
දැන් මෙතනට බලමු මේ ලකුණු 12ක් දාලා දැක්කනේ W කියනවා. ඉතින් මේ true කියලා දාපු එක වට පැහැදිලි නැත්නම් මම චුට්ටක් ඒක ගැන පැහැදිලි කරන්න. හරි. ඉතින් මේ ලොජික් එක වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි. මේ මාක්ස් ටික ඉස්සෙල්ලාම දානවා මෙන්න මේ පළවෙනි ලොජික් එකට. 78 තියෙන්නේ. හරි. එයා බලනවා පළවෙනි ලොජික් එකේ 78 පළවෙනි ලොජික් එකේ තියෙන්නේ 75ට වැඩිද කියලා. ඔව්. 78 75ට වැඩි. අන්න එහෙනම් එයා A කියන උත්තරය අපිට දෙනවා. හිතන්නකෝ මෙයා 78ට වැඩි අඩු ගාණක් කියලා. අපි හිතමුකෝ මෙයා 40 තිබ්බ කියලා. මෙයා දානවා පළවෙනි ලොජික් එකට. දාපුවාම 75ට වැඩි වැඩිද? නෑ. හරි. දෙවෙනි එකට යනවා එයා. දෙවෙනි ලොජික් එක කන්සිඩර් කරනවා. 50ට වැඩි වැඩිද? නෑ. 45 අපි ගත්තේ. හරි. එහෙනම් ඊගාව එකට යනවා. ඊගාව ලොජික් එක බලනවා. ඊගාව ලොජික් එක මොකද්ද? 25ට වැඩි වැඩිද? ඔව් 25ට වැඩි වැඩි. හරි. එතකොට අපි හිතමු මෙතන තිබ්බාගේ අපි 20 කියලා. හරි. එතකොට ආයෙ මේ වගේ යනවා. 20 දානවා මෙතනට 20 75ට වැඩි වෙන්නේ නෑනේ. එයා ඊගාවකට යනවා. හරි. 50ට වැඩිද? නෑ. 50ට වැඩිත් නෑ. හරි. ඊගාවකට යනවා. ඊගාව ලොජික් එක එයා ටෙස්ට් කරනවා. ඊගාව ලොජික් එක බලනවා 25ට වැඩි වැඩිද? නෑ. 25ට වැඩි 20 වැඩි නෑනේ. හරි. ඊගාව ලොජික් එක එනවා. හරි. ඊගාව ලොජික් එකට මේ ලොජික් එකේ පාස් වෙච්චාම ඊගාව ලොජික් එකට එන එක තමයි මේ true කියන්නේ. يعني මේක පාස් කරගෙන ඊගාව ලොජික් එකට ඇප්ලයි වෙනවද? ඇප්ලයි වෙනව නම් ඒක true. ඇප්ලයි වෙනව නම් මෙන්න මෙයාට W දෙන්න කියලා අපි කියලා තියෙනවා. අපිට මෙතන true ලියන්න නැතුව ඔන්නම් පුළුවන් මෙතන අර වගේම ලොජික් එකක් ලියන්න. අපි හිතමු මෙතන ඔන්න අපි ලියනවා ලොජික් එක මෙන්න මෙහෙම. දැන් අපි දාමු බිඳුව කියලා. හරි. එහෙම ලොජික් එක දැම්මත් මේ ෆන්ක්ෂන් එක වැඩ කරනවා. ඉතින් අපි ලොජික් එක ලියන්න නැතුව true කියන එක දැන් මේ ලොජික් එක ලියන එක අඩු කරගන්න. ඉතින් ඔය වගේ අපිට හිතලා මේ if ෆන්ක්ෂන් ඇතුලේ if s වගේ ෆන්ක්ෂන් ඇතුලේ කියන්නේ අපි මේවට කියන ලොජික් ෆන්ක්ෂන් කියලා. ඉතින් මේවා ඇතුලේ හිතලා අපිට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බලමු මේ වගේ හිතලා තව කොහොමද අපේ වැඩ ලේසි කරගන්නේ මොන වගේ තැන්වලද අපිට මේ ෆන්ක්ෂන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි. එහෙනම් අපි හම්බෙමු තවත් ෆන්ක්ෂන් එකකින්. ඉස්සලා කිව්වා වගේ ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩවුන්ලෝඩ් කරගන්න. try කරලා බලන්න. ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ දැනුම අපිත් එක්ක share කරගන්න. කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් ගිහින් එන්න. සුබ දවසක්.